ගෙදර සල්ලි ගිලින වාස්තු දෝෂ 21ක්. ආයුබෝවන් ඔබ සියලු දෙනාම හැමෝම අපේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ හුඟක් වැදගත් සහ ගොඩක් අය අහන විෂයක් ගැන. ඒ තමයි සල්ලි ගිලින වාස්තු දෝෂ කියන මාතෘකාව. මේක අහලා ඇති. හොදට වැඩ කරලා හොදට සල්ලි හොයාගෙනතුත් ගෙදර වියදම් වැඩි වෙලා සල්ලි දිය වෙලා යනව වගේ දැනනවද? ණය වැඩි වෙනවා වගේ දැනෙනවද? ව්‍යාපාරේ හොදට ගියත් හරියට ලාභ එන්නේ නැද්ද? ඇත්තටම අපේ ගෙවල් වල තියෙන සුළු වාස්තු දෝෂ කිහිපයක් නිසා අපේ සල්ලි නැති වෙලා යනවා කියලා පැරණි විශ්වාසයක් තියෙනවා. අද අපි ඒ වාස්තු දෝෂ 21 ගැන පැහැදිලි කරනවා. ඉඩමේ උතුරු දිශාවේ පිරිසිදුව ආලෝකමත්ව තබා ගන්න. උතුරේ සහ ඊසාන දිශාවේ නානකාමර වැසිකිලි තැනීමෙන් වළකින්න. මුදල් තබන තැන දොර ඊසානට විවෘත වන ලෙස තැබීම සුබයි. රතු පැහැ බන්දුනක හෝ තැනක මුදල් තබන්න. අන්දුරු තැන්වල මුදල් තබන්න එපා. කැඩුණු හෝ නැවතුණු ඔරලෝසු පිච්චුණු බල්බ නිවසින් ඉවත් කරන්න. දවල් කාලයේ නිවස ඇතුළත හෝ පඩි පෙළවල් අසල අඳුරුවීම වළකන්න. ප්‍රධාන දොර කෙලින් කන්නාඩි වැනි පරාවර්තනය වන දේවල් නොතැබිය යුතුය. ප්‍රධාන දොර කෙලින් නිවස ඇතුළත බලා හිටගත් විට නිවසින් පිටත නොපෙනිය යුතුය. ප්‍රධාන දොර කෙලින් නිවසේ ගේටුව නොතැබිය යුතුය. ප්‍රධාන දොර කෙලින් මාළු ටැංකි පොකුණු වැනි ජලය සහිත දේ නොතැබිය යුතුය. නිවසේ මැද්ද මාළු ටැංකි පොකුණු වැනි ජලය සහිත දේ නොතැබිය යුතුය.